යාන්ත්‍ර විද්‍යාව පළවෙනි කොටස දෛශික. අපි අද දෛශික කියන මොනවද? දෛශික මොකටද පාවිච්චි කරන්නේ? දෛශික දෙකක් සමාන වෙන අවශ්‍යතා. දෛශික ත්‍රිකෝණීය ටික කතා කරමු. දෛශික වල බේසික් ටික තමයි කතා කරන්නේ. ඒකට දෛශිකයක් කියලා කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් තියෙන ඕනෑම භෞතික රාශියක් අපි කියනවා දෛශිකයක් කියලා. તો දෛශිකයක් ගත්තහම මේකට විශාලත්වයකුත් තියෙන්න ඕන. විශාලත්වයක් තියෙන්න ඕන. ඒ වගේම ඩිරෙක්ෂන් එකක් තියෙන්න ඕන. කියන්නේ දිශාවක් තියෙන්න ඕන. හරි. ඒක විශාලත්වයක් හා දිශාවක් තියෙන ඕනෑම භෞතික රාශියක් අපි කියනවා දෛශිකයක් කියලා. ඊට පස්සේ අපි ගමු අදිශ රාශියක්. අදිශ රාශියක් කියන්නේ විශාලත්වයක් පමණයි තියෙන්නේ. විශාලත්වයක් පමණයි තියෙන අදිශ රාශියක. දෛශික වල අපි උදාහරණ ගත්තොත් බර දෛශිකයක්. ත්‍රිකකයේ ඉන්නේ නිව්ටන්. බර දිශාව ක්‍රියා කරන්නේ සිරස්ව පහළට. ඊළඟට ප්‍රවේගය. ඔය වගේ අපිට කතා කරන්න පුළුවන් ප්‍රවේගය. ඊට පස්සේ බලගූර්ණය. ඒ වගේ ඒවා දෛශික විදිහට අපි සලකන්න පුළුවන්. අදිශ රාශිය වලට ගන්න පුළුවන් කාලය, කාර්ය, සංඛ්‍යා, උෂ්ණත්වය, ඔය ඕනෑම එකක්. ඒ වගේ ඒවා අපිට අදිශ රාශිය විදිහට සලකන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු දෛශිකයක් සමාන වෙන්න ඕන අවශ්‍යතාව මොනවද කියලා. දෛශිකයක් සමාන අවශ්‍යතාව නෙමෙයි. දෛශිකයක් කියන්නේ මොකද්ද කියලා. අපි දෛශිකයක් කොහොමද ද්විමාන තලයක නිරූපණය කරන්නේ? අපි දෛශිකයක් ද්විමාන තලයක නිරූපණය කරන්නේ මෙන්න මේ වගේ සරල රේඛා ඛණ්ඩයකින්. හරි. ප්‍රමෙතන ලකුණු කරමු. මෙතනට අපි දාමු කැපිටල් A කියලා. මෙතනට දාමු අපි කැපිටල් D කියලා. එතකොට මේක තමයි AB දිශා දෛශිකය. අපි දිශාව පෙන්වනවා ඊසක් දාලා. මේ ඊහිස මගින් තමයි දෛශිකයේ දිශාව පෙන්වන්නේ. ඒතකොට ද්විමාන තලයේ අපි දෛශිකයක් පෙන්වන්නේ මෙන්න මේ විදිහට සරල රේඛා ඛණ්ඩයකින්. මෙන්න මේ දෛශිකයේ මෙන්න මේ සරල රේඛාවේ විශාලත්වය මගින් අපිට දෛශිකයේ විශාලත්වයේ මැග්නිටියුඩ් එක පෙන්වන්න පුළුවන්. අපි ඒක ලියනවා මාපාංකයක් ඇතුලේ AB කියලා. කියන විශාලත්වය වෙන තමයි මාපාංක ලකුණ පාවිච්චි කරන්නේ. හරි. ඒතර දෛශිකයක් අපි ද්විමාන තලයේ නිරූපණය කරන්නේ ඔය විදිහට. මේ ෆිසික්ස් වලට අදාළ බේසික් ටික තමයි කතා කරන්නේ. මේ දෛශික මීට වඩා ගැඹුරුයි. නමුත් අපිට A level භෞතික විද්‍යාව විද්‍යා සීමාව ඇතුළේ අපිට කතා කරන්න දෙන්නේ තාම පොඩි ප්‍රමාණයක්. අපි ඒක ගැන කතා කරන්නේ. හරි. හරි. බලමු දෛශිකයක් සමාන වෙන්න ඕන අවශ්‍යතාව මොනවද කියලා. දැන් එහෙම දෛශිකයක් අඳිමු. මොනවද දෛශිකයක් අඳිමු අපි? මේක කැපිටල් D දෛශිකය. කැපිටල් AB දෛශිකය. මේක අපි C D දෛශිකය කියලා ගමු. හරි. ඒතර දෛශික දෙකක් සමාන වෙන්න ඕන පළවෙනි අවශ්‍යතාව තමයි අභිදිශා සමාන වෙන්න ඕන. පළවෙනි අවශ්‍යතාව අභිදිශා සමාන වෙන්න ඕන. සමාන විය යුතුයි. ඒ කියන්නේ A B ගේ දිශාවටම තමා C D ගේ දිශාවත් වෙන්න ඕන. B A වෙලා හරියන්නේ නැහැ. හරි. B A කියන්නේ මේ පැත්තනේ. ඒක හරියන්නේ නැහැ. ඊළඟට විශාලත්ව සමාන විය යුතුයි. විශාලත්ව සමාන විය යුතුයි. කියන්නේ AB රේඛාවේ විශාලත්වයම තමයි CD දෛශිකයේ නැත්නම් CD රේඛාවේ විශාලත්වය වෙන්න ඕන. හරි. ඊළඟට සමාන්තර වෙන්න ඕන. සමාන්තර විය යුතුයි. සමාන්තර විය යුතුයි. A B සමාන්තරයි CD. ඔන්න ඔය ටික දැනගන්න ඕන. මොනවද? අභිදිශා සමාන වෙන්න ඕන, විශාලත්ව සමාන වෙන්න ඕන, සමාන්තර වෙන්න ඕන. අන්තිම එක
දෛශික දෙක එකම වර්ගය වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ප්‍රවේගයේ දෛශිකයක් දැන් ප්‍රවේගීය කියලා දෛශිකයක් තියෙනවා u මේක 10i ms ඍණ 1යි. ඒකට සමාන්තරව තියෙන තරණ දෛශිකයක් ඒකත් 10i ms ඍණ 10යි. එතකොට අභිදිශාත් සමානයි. හරි. අභිදිශාත් සමානයි, විශාලත්වත් සමානයි 10යි දෙකීම. ඒ වගේම සමාන්තරයි. හැබැයි u දෛශිකයේ ඒ දෛශිකයට සමාන වෙන්නේ නැහැ. හේතුව මොකද? u කියන්නේ ප්‍රවේගයක්. ඒ කියන්නේ තරණයක්. ඒකින්ද u දෛශිකය අසමාන වෙනවා ඒ දෛශිකයට. ඒකෙන් අනිවාර්යෙන් එකම කියන්නේ සමජාතීය වෙන්න ඕන. සජාතීය දෛශික දෙයක් වෙන්න ඕන. සජාතීය දෛශික දෙකක් වියයන්න ඕන. ඒක කාරණා හතරක් තෘප්ත වෙන්න ඕන. දෛශික දෙකක් සමාන වෙන්න. හරි.